Samanta Cakkavalesu Atra Gaccantu Devata Saddhammang Nirajassa Sunantu Sagga Mokkadang Dhammasavana Kalo Ayang Badanta Dhammasavana Kalo Ayang Badanta Dhammasavana Kalo Ayang Badanta Namo tassa bhagavato arahato Samma sambuddhassa. Namo tassa bhagavato arahato Samma sambuddhassa. Namo tassa bhagavato arahato Samma sambuddhassa. Samanamayang Maharaja Dhammarajassa Savaka Taveva Anukampaya Jambudipa Idagata. Shraddha Buddhi Sampanna Supesala Siksakami Karunik අපේ වාසනාවන්ත පින්වත්නි, අද පොසොන් පුර පසළොස්වක පොහෝ දවස. ඒ උතුම් පොහොය දවසේ අපේ පින්වත් හැම දෙනා වෙනුවෙන් ලංකා වාසී ලෝක වාසී ඔබ හැමට ශ්‍රී ලංකාද්වීපයේ බුදුදහම ලැබුණායි කියන පණිවිඩය ඇතුලේ ලැබුණ දේවල් මොනවද කියන කාරණය සිහිපත් කරලා දෙන්නටයි මේ දේශනාවෙන් මම බලාපොරොත්තු වෙන්නේ. අද මේ වැඩසටහන සඳහා අපි සම්බන්ධ වුණේ සල්වියන රූපවාහිනී වැඩසටහන. මේ ලංකාවේ පමණක් නෙවෙයි මුළු ලෝකෙම ඔබ හැමට දැක බලා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා බොහොම ඕනෑකමින් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් භක්තියෙන් යුක්තව මේ උතුම් අවස්ථාවට සම්බන්ධ වෙලා ධර්ම ශ්‍රවණය කරන්නට කියන පණිවිඩය මුලින්ම සිහිපත් කරනවා. පින්වත්නි, ලෞතර බුදුරජාණන් වහන්සේ ලංකාවට අවස්ථා කීපයක වැඩම කළත් අපේ රට තුල බුදුදහම ස්ථාපිත කරන්නට පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒක අපි බෞද්ධයෝ හැම කෙනෙක්ම දන්නවා. පසු කාලීනව රටවල් 9ක් වගේ ප්‍රදේශ කීපයකට මහරහතන් වහන්සේලා පිටත් වෙන මොහොතේ ලංකාද්වීපයේ වෙනුවෙන් මහින්ද මහරහතන් වහන්සේ තමයි නම් කෙරුණේ, නියම වුණේ. උන්වහන්සේ තනිවම වැඩම කළේ නැහැ. ඉතිය උතිය සම්බල බද්දසාල සුමන සාමණේර බණ්ඩුක උපාසක කියන තවත් කණ්ඩායමක් සමග ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළාය කියන එක අපේ බෞද්ධ ඉතිහාසයේ පොත්පත්වල සඳහන් වෙනවා. ඉතින් ඒ පිළිබඳව නොඑක් විදිහේ කතාන්දර තියෙනවා. අපේ බෞද්ධ පින්වත් හැම කෙනෙක්ම දන්නවා. ඒ නිසා මම ඒවා පිළිබඳව අද යමක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීම සිදු වෙන්නේ අද වගේ උත්තම පොය දවසකයි කියන එක අපි හැමෝම පිළිගන්න කාරණයක්. ඉතින් ඒ අවදී අතීතයේ ලංකාවේ හිටපු රජවරු එවැගේම ඒ උසස් කියන පැලැන්තිවල ඇත්තෝ ඒ කවුරුවත් මේ බුදුදහම පිළිබඳව හෝ
බුදුරජාණන් වහන්සේ පිළිබඳව කිසියම් අවබෝධයක් ඇතිව ඉඳලා නැහැ කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. අපිට වැටහෙනවා. ඉතින් ඒ අය ඒ කාල සීමාවේ මේ දවස අද වර්තමානයේ අපි තියෙන සියලු වැඩ අත්හැරලා වැඳුම් පිදුම් සඳහා යොමු කරන කාල පරිච්ඡේදයක්. එදා එහෙම නෙවෙයි පින්වත්නි. එදා නොඑක් විදිහේ දඩයම් ඒ වගේම වෙනත් ක්‍රීඩා කියන මේ දේවල් වලට තමයි ඒ අයගේ නෙස්සිත් යමුනේ කියන එක අපේ බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඉතින් මේ කියන දවසෙත් උතුම් පොසොන් පොයේ දවසේ එවකට පාලකයා හැටියට හිටිය දෙවන පෑතිස් නිරිඳු කණ්ඩායමක් 40000ක් විතර පිරිසත් එක්ක දඩකෙළියේ ගියා කියන එක තමයි ඔබ අපි දන්න කතාව. ඉතින් ඒකේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් එදා දවසේ තමයි මිහිඳු මහ රහතන් වහන්සේ මිහින්තලා පව මිස්සක පවුවට වැඩම කරන්නේ. ඒතනදී මා විශාල දීර්ඝ කතා බහක් ඇති වෙනවා. ඒව අපි හැමෝම දන්න නිසා නැවත ඒවා කියලා අපි කාලෙ මිඩංගු කරන්න අවශ්‍ය නැහැ. එතනදී එක කාරණයක් මම මතක් කරන්න ඕන. දැන් ඔය තොරතුරු සියල්ල දෙගොල්ල අතරේ කතා බහ වුණානේ. එතකොට දැන් දෙවන පෑතිස් නිරිඳුට මේ පිරිස මිනිස්සුද එහෙම නැත්නම් වෙන කවුරු හරිද කියන එක දැනගන්න ඕනකම තිබුණා. මොකද ඇහුවේ ප්‍රශ්නේ මොකද්ද? මෙතෙන්ට කොහොමද ආවේ කියලා. ඉතින් ආව විදිහ කියන කිව්වේ අපි දියෙන්වත් ගොඩෙන්වත් ආවේ නැහැ කියන කතාව තමයි කිව්වේ. අපි දියෙන් හෝ ගොඩෙන් පැමිණියේ නැහැ. ඒකට දැන් රජුරවන්ට පොඩි ප්‍රශ්නයක් එතනයි. මොකද ඒ කාලේ පහසුකම් තිබුණේ දියෙන් ගොඩෙන්. ඒ දෙක තමයි තිබුණේ. එතකොට කොහොමද එහෙම නැතුව ආවේ කියලා. ඊට පස්සේ හිතුවා මේ දෙවියෝවත්ද කියලා. ඊට පස්සේ මිහිඳු හාමුදුරුවෝ එතනින් එහාට අපි මෙහෙමයි ආවේ කියලා එව්ව කියන්නේ ගියේ නෑ. ඊට පස්සේ ඇති වුණ ප්‍රශ්නේ තමයි මේ අය දැන් එයාගේ හිත ඇතුලේ තියෙන රජුරුවන්ගේ හිත ඇතුලේ තියෙන පින්නතුනි මේ දෙවිවරුද එහෙම නැත්නම් බ්‍රහ්මියෝද එහෙම නැත්නම් මේ අය කවුද මෙහෙම පිරිසක් අපි දැකලා නැහැ. හැබැයි ඒ අතරේ අපි වගේ කෙනෙකුත් ඉන්නවා. එහෙම කියන සිතුවිලි ගොඩාක් හිත ඇතුලේ දැන් එයාගේ කැකෑරෙනවා. පින්වත්නි මේ වෙලාවේ ඊට පස්සේ අහනවා ඔබ ওই කණ්ඩායම කවුද? දෙවිවරුද එහෙමත් නැත්නම් වෙනත් කෙනෙක්ද මිනිස්සුයෝද කියලා. ඉතින් එතනදී මිහිඳු මහ රහතන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රකාශ කරන්නේ අපි ඔබ වගේම මනුස්ස දරුවෝයි කියලා. යන්නේ එතන තමයි දහම පිළිබඳව ඊටු ටික එන්නේ. ඊට පස්සේ අහනවා එතකොට කවුද ඔය අතනින් කිව්වනේ සමනාමයන් මහරජ ධම්මරාජස්ස ශාවකා තවේවනුකම්පාය ජම්බුදීපා ඉදාගතා. මහා ශ්‍රමණයන් වහන්සේගේ ධර්මයේ රැගෙන අපි එයාගේ ශ්‍රාවකයෝ ධර්මයේ රැගෙන ඔබගේ හිතසුව පිණිස ජම්බුද්දීපේ නැත්නම් දඹදිව ඉඳලා අපි මේ ආවි කියලා. ඒ දෙක කිව්වහම රජුරවන්ට තිගැස්මක් ඇති වෙනවා. ඇයි එයාට පණිවිඩය ලැබිලා තිබුණානේ එනවයි කියන එක. එවනවයි කියලා බුදුදහමත් එක්ක රහතන් වහන්සේ ලා වැඩම කරනවා කියන කතාව එයා දැනගෙන හිටියා. මොකද ධර්මාශෝක රජුරුවෝයි පියතිස්ස රජුරුවෝයි අතර ඒ සම්බන්ධය තිබුණා. සාකච්ඡාවක් තිබුණා පසු කාලීනව. ඊට පස්සේ ඉතින් දැන් දෙන්න ඒ කතිකාවත මතකයට එනවා දෙන්නගේ. ඒ පාරේ ඊළඟට කියනවා දැන් මොනවද ගෙනාපු දේවල්. එතකොට තමයි කිව්වේ අර උඩින් කියවෙන්නේ දැන් එහෙ ඉඳලා එනකොට මොනවද අරන් ආවේ ඇයි ආවි කියලා නෙහුවේ. එතකොට කිව්වනේ ඔබගේම හිතසුව පිණිස දඹදිව ඉඳලා අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි අරගෙන ආවේ කියන කාරණා ටික පැහැදිලිවම කිව්වා. කිව්වාම රජතුමා දැන් අපි අහලා තියෙන විදිහට අපි දන්න කතාවේ දුනු ඊතල කරේ යතේ එල්ලගෙන හිටියයි කියන්නේ සඳහන් වෙන මේවා සේරම බිමට ඇද්ද වැටුණා. බිම දැමුණා. නැත්නම් බිමට වැටුණා කියලා සඳහන් වෙනවා. ඊළඟට දැන් මෙයා තැම්පත් වුණා. යන්න ඊට පස්සේ
දැන් ගෙනාපු දේවල් පිළිබඳව දැන් රජුරුවන්ගේ හිතේ චකිතයක් තිබුණනේ මිනිස්සු නම් දැන් අපි වගේ දැන් රජ කාලේ රජවරුන්ගේ ඇඳුම එක විදිහක ඊළඟට ඇමතිවරුන්ට තව විදියක් සෙබළුන්ට තව විදියක් ඔය විදිහට සාමාන්‍ය වැසියන්ට තවත් විදියක් ඒ විදිහෙන්නේ තිබුණේ මේගොල්ලොන්ගේ එකකටවත් සමාන ඇඳුමක් ඇත්තේ නැහැ කියලා. එතකොට තමයි ඊළඟට යාට මේ ප්‍රශ්නේ ආවේ මේ අය එනම් මිනිස්සුયો නම් මෙහෙම වෙන්න එපායි කියන සිතුවිල්ල. ඊළඟට කිව්වා ඔය ඇඳුම මොකද්ද? ඔය ඇයි ඔහොම? එතකොට තමයි කිව්වේ මේ ඉන්නේ බුදුහාමුදුරන්ගේ බුද්ධ ශ්‍රාවකයෝ. ඒ අය මේ විදිහට තමයි මේ ඇඳුම් පැළඳුම් එහෙම නැත්නම් එයාගේ වස්ත්‍රය ඇඳුම මේක. ඔය විදිහට ඉතින් කරුණු කියවිලා දැන් රජතුමාට බෞද්ධ ශ්‍රාවකයෙක් වෙන්න ඕනකම තිබුණානේ. බෞද්ධ ශ්‍රාවකයෙක් වෙන්න නම් කොහොමද වෙන්න ඕන කියලා අහන තැනදී කිව්වා තෙරුවන් සරණ යන්න ඕන. කිසියම් වූ සීලයක් රකින්නට ඕන. ඉතින් එහෙම තමයි මේක වෙන්නේ කියලා. ඊට පස්සේ දැන් අපේ අර මට මේ වෙලාව මතක් වෙනවා අපේ ගීතයක් තියෙන්නේ මොකද්ද මිහිඳු සමිඳ ඔබ හිඳයි අපි පන්සිල් දැක්කේ අපි පන්සිල් ගත්තේ ඔබේ net තුලින් තමයි අපි බුදුරජාණන් වහන්සේ දැක්කේ කියලා. ඉතින් ඒකේ තව කියනවා බුදුන් උදාවයි දහම් උදාවයි බුදුන් දහම් සඟුන් උදාවයි. දැන් ඔය ඇතුලේ බලන්නකො බුදුහාඳුරු දීපිටනේ මිහිඳුහාඳුරු දීප ටික ඔක්කොම තියෙනවා. බුදුන් උදාවයි දහම් උදාවයි බුදුන් දහම් සඟුන් උදාවයි. මිහිඳු සමිඳ ඔබේ දෙනෙත් තුලිනි බුදුන් දැක්කේ එදා තමයි පළමුව අපි පන්සිල් රැක්කේ. එතකොට මේ ලැබිච්ච ටික ඔය තියෙන්නේ තව ඉදිරියට ගීතයක අනුන් ගොඩක් තියෙනවා. ඔය මූලික ටික ඊට පස්සේ දැන් ඔතනින් කියවෙනව නේද බෞද්ධයෙක් වෙන්න නම් මොනවද ඕන කරන්නේ? එතන කියන උපාසකයෙක් වෙන්න ඕන. එහෙමයි ස්වාමීනි මම කැමති අපි කැමති. එතනදී තිසරණගත පංචශීලය මුලින්ම අපට ලැබෙන්නේ මිහිඳු මහ රහතන් වහන්සේගෙන් පොසොන් පොහොය දවසේ. එතකොට රාජු ඇතුළු 40000ක් පිරිස මේ දවසේ අපේ පින්වත්නි පෙරුවන් සරණ ගිය බෞද්ධ උපාසකයෝ බවට පත් වෙනවා. එතන ඒ කාරණේ එහෙම. ඊළඟට තව ප්‍රශ්නයක් අර කොල්ලන්ට තිබුණානේ දැන් එක්කෙනෙක් ඉන්නවනේ සුදු වතින් සැරසිලා. ඒ මොකටද කියන එක. එතනදී එයා උපාසකයෙක් කියලා පෙන්වුවා. උපාසකයා කියන කාරණේ දිගටම රැක ගන්නවා නම් පින්වත්නි එයා පන්සිල් වල ඉන්න කෙනෙක් නෙවෙයි. එයා අනිවාර්යෙන් අටසිල් සමාදන් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් ගිහි දසසිල් රකින්න කෙනෙක් වෙනවා. ඉතින් මොකද අපේ උපාසකයත්ව පිළිබඳව අපේ පින්නතුන් දකින්නවනේ, දන්නවනේ ක්‍රමය. ඒගොල්ලෝ වෙන් වෙච්ච නිල ඇඳුමක් තියෙනවා. ඉතින් අතන හිටියේ එහෙම නෙවෙයි. එයා නිකන් අර හාමුදුරුවෝ කසාවත පොරවන් ඉන්නකොට උපාසක හිටියේ සුදු පාට වස්ත්‍ර පොරවගෙන අර සිවුර වගේ. එතනින් කිව්වා මේ උපාසකයා කියලා. බණ්ඩුක උපාසක කියලා කිව්වා. ඊට පස්සේ දැන් මේ උපාසක කියන කෙනා මේ පැවිද්දොත් එක්ක මොකද කරන්නේ? එතකොට දැන් එතනින් පාඩමක් කියලා දෙනවා අපිට. මොකද්ද? පැවිද්දෙක් වෙන්නේ උපාසකයෙක් තමයි ගිහියෙක්. පැවිදි බවට පත් වෙන්නේ උපාසකයෙක් ගිහියෙක්. එතනදී එයා මොකද කරේ? පෙන්නනවා මහාන කරලා පෙන්නනවා. දැන් බලන්නකෝ එතකොට අපිට මහානකම කියන එක ලැබෙන්නේ අද වගේ උතුම් දවසක. ඊළඟට දැන් මේ මහානකම එහෙම ලැබුණා. උපසම්පදාව කියන එකත් ලැබෙන්නේ මේ දවසෙමයි. එතකොට දැන් අපට තෙරුවන් කියන්නේ කවුද කියන එක කිව්වනේ. බුදුහාමුදුරුවෝයි ධර්මයයි සංඝ රත්නයයි. දැන් බුදුහාමුදුරුවෝ කෝ කියන ප්‍රශ්නේ එතන අපිට තියෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ කියන කෙනා අද අපි තෙරුවන් නම දිනවනේ. තෙරුවන් අද නම දිනකොට අපිට බුදුහාමුදුරුවෝ දකින්න බෑ. ජීවමාන නැහැ. නමුත් අපිට අපේ සිත් තුළින් අවංකව හදවතට එකඟව බුදුහාමුදුරුවෝ පිළිබඳ ගෞරවය භක්තිය ඇති කරගත්ත කෙනෙකුට බැරිද කියලා බලන්නකෝ ජීවමාන බුදුහාමුදුරුවෝ තමන් ළඟට වැඩම කරව ගන්න පුළුවන්. ජීවමාන බුදුහාමුදුරුවෝ එතෙන්ට වැඩම කරව ගන්න පුළුවන්. ඒතකොට බුදුහාමුදුරුවෝයි ධර්මයයි සංඝ රත්නයයි කියන තුනුරුවන්ම ලැබුණු දවස වෙනවා අද දවස. පොසොන් පොයේ දවස
අපිට තෙරුවන් ලැබිච්ච දවස. දැන් ඒ ටික එහෙම වෙනකොට අතන අන්න රාජ්‍යතුමා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා අපේ පින්නතුනි තෙරුවන් සරණ යනකොට රටවැසියා මොකද කරේ? එතන ගිය 40000ක් පිරිස. ඒගොල්ලොත් අර විදියට තෙරුවන් සරණ යනවා. පළමුවෙන් මේක තෙරුවන් සරණ ගියේ බුදුහාමුදුරුවෝ සරණ ගියා. ඊළඟට ධර්මයේ සරණ ගියා. සංඝුන් සරණ ගියා. එකපාරයි. ඊළඟට දෙවෙනි සැරේ කියනවා ဒုတိ යම්පි කියලා. දෙවනුවත් අපි බුදුන් සරණ යනවා, දහම් සරණ, සංඝුන් සරණ යනවා. ඊළඟට කිව්වා තති යම්පි. එතකොට දැන් තෙරුවන් සරණ 3 සැරයක් අපි හැම දෙයක්ම 1යි 2යි 3යි කියලා සාමාන්‍යයෙන් සිරිතේ හැම අපේ ජීවිතවලදී අපි කියනවනේ ඒක කරන්නේ එහෙමනේ. වන්දනා කරන්න ගියත් අපි බුද්ධං සරණං ගච්ඡාමි කියන එක 3 සැරයක් කියනවා. ඒ විදිහට හැම දෙයක්ම අපේ ජීවිතවල එහෙමයි. එතකොට දැන් තෙරුවන් සරණ ගියාම ඊළඟට පන්සිල් අවශ්‍ය වුණා. පන්සිල් කියන එක මේ දුහමත මතක් කරා. අපි හැමෝම දන්නවා අපේ නිත්‍ය සීලය උනේ එදා පන්සිල්. ඒ පළමුවෙන්ම නිත්‍ය සීලය අපිට අරන් දෙන්නේ මිහිඳු ආමඳුරන්ගෙන් රටේ හිටපු පාලකයා. අපේ පාලකයා කිව්වේ දේවානම්පියතිස්ස රජතුමා. ඊළඟට ඒත් එක්ක හිටපු එයාගේ සේවා කණ්ඩායම සහ රටවැසියෝ එතන 40000ක් නේ පිරිස. ඒ ඔක්කොම කට්ටිය මොකද්ද පළවෙනියෙන්? පරපණ නැසීමෙන් වළකීමේ. දැන් පියෙන් එන්න වාගේ වැඩක් රජුරුවන් දෙයි. රජුරුවෝ මොනවද? දුනුයි තල අරගෙන දඩේ මේනිගේ සත්තු මරන්න ගියේ ප්‍රාණඝාතයට. එයාට දැන් කියන පළවෙනියම එකම දෙනවා ප්‍රාණඝාතයෙන් වෙන් වෙන්න ඕනේ. ඒක වරදක් බරපතල අකුසලයක්. දැන් ඒක අපේ දැන් අපි දැනගෙන තියෙන විදිහට ප්‍රාණඝාත අකුසලය ජීවිතේ කෙනෙකුගේ ආයුෂ අල්ප වෙන්න හේතුවක් වෙනවායි කියලා. ඒකට දැන් මේ දුහාන්තන අතන පණිවිඩය දෙනවා පළවෙනියෙන්ම පරපණ නැසීමෙන් ප්‍රාණඝාතයෙන් වෙන් විය යුතුයි. මොකද උනේ? අර එල්ලගෙන හිටපු දුණු ඊතල හේරම ඉබේටම බිමට ඇද වැටෙන කියලා තමයි සඳහන් වෙන්නේ. ඊට පස්සේ දෙවණියට අදින්නා දාන. අපි දන්නවා ඒක මොකද්ද කියලා. අනුන්ගේ දේවල් ගැනීමෙන් වළකින්න ඕන. රජුරු ඕක කරනවා හැබැයි. රජවරුන්ගේ තිරිතක් මොකද්ද? යම් කිසි රටවැසියෙකුගේ හරි යම් කෙනෙකුට වැඩිපුර දේපොළ වස්තුව තියෙනවා දැනුනොත් කිසියම් ප්‍රමාණයක් ඉතුරු කරලා අනිත් ඒවා භාණ්ඩාගාරිකට ගෙනත් දාන්න කියලා කියනකොට ඒක එතන හොරකමක් නෙවෙයි කියලා ඉල්ල ගන්නවා. නමුත් එතනදී සමහරක් වෙලාවට දෙන්නක මෙතුන් බලෙන් හරි ගන්නවා. ඉතින් තවත් ඒ විදිහේ දේවල් වුණ තරම් ඒ අතීතයේ සිද්ධ වෙලා තියෙනවා කියන එක අපි දන්නවනේ. ඒකට අනුන්ගේ දේවල් ගැනීම බරපතල වරදක් කියන එක අදින්නා දාන වේරමණී කියන එකෙන් පැහැදිලි කරලා දුන්නා. එතනදී රජතුමා යම් කිසි විගැස්මකටපත් වුණා. ඊළඟ කාරණේ බවට පත් උනේ කාමයේ වර්ධව හැසිරීම, වැරදිකම් සැප විඳීම. රජවරුන්ගේ ප්‍රබලම කාරණයක් ඕක. එතනදී රජවරුන්ට අපි අහලා තිනවා අන්තක්පුරයක් හිටියයි කියලා. ඒ විදිහට එතනින් මොකද්ද මේ පැහැදිලි වෙන්නේ? අර උපකාරණය. පාරේ යනකොට උනත් ලස්සන රූපයක් තියෙන පංච කල්යාණියක් වගේ කාන්තාවක් දැක්කොත් කාගේවත් අවසරයක් අවශ්‍ය නැහැ. එතනත් හොරකමක් තියෙනවානේ. බලහත්කාරයෙන් අරගන්නවා. ඒ වගේ තියෙනවා. ඉතින් දේවානම්පියතිස්ස රජුරෝ එහෙම කෙනෙක්ද කියන්නේ අපි දන්නේ නැහැ. අපි මේ සඳහන් කරන්නේ අපි අහලා තියෙන රජවරුන්ගේ ක්‍රමය. එතකොට එතනදී ඒ කාරණයක් ඉස්මතු වෙනවා. තුන්වෙනි කාරණේ කම්සප වර්ධවා හැසිරීමෙන් වළකින්න ඕනේ. රජුරෝනේ ඒකත් හොඳට හදවතට පපුවට වැදුනයි කියන එකයි මම මතක් කරන්න උත්සාහ කළේ. ඊළඟට මුසාව රජවරු ළඟ විතරක් නෙවෙයි අපි හැමෝ ළඟම ඔය මාර්ගඵලයකටපත් නොවෙච්ච ලෞකික ජීවිත ඔක්කොගේ ළඟම බොරුව කියන එක තියෙනවා. ඒක කාටවත් නැහැ කියලා සපත කරන්න බෑ. Tamange හදවතට පුංචි තට්ටුවක් දාලා ඇහුවොත් හදවත කතා කරලා කියාවි. මොකද්ද කියන්නේ? බොරු කියනවා කියලා. එයි Tamange වාසියට බොරු කියනවා. අනුන්ගේ යම් දෙයක්කින් අපි නිදහස් වෙන්න බොරු කියනවා. ඒ විදිහේ බොරු කියන අවස්ථා ගොඩාක් තියෙනවා. ඒ බොරු කියන එක ජීවිතේ අපි නිකන්
මං හිතන්නේ ඒක ප්‍රධාන කාරණයක් බවට පත් කරගෙන තියෙනවා. හරියට අර ශරීරයේ වහගන්න ඇඳුමක් අඳිනවා වගේ බොරු කියන එකත් අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙලා තියෙනවා. කොයි ආයතනය ඇතුළේද මේක නෑ කියන්නකෝ. හැමතැනකම තියෙනවා. එතකොට බොරු කියන එක වැරදි එකක් කියලා මිහිඳුහාඳුරෝ එතනදී කියනවා. ඊළඟ කාරණය රජවරුන්ටම මං හිතන්නේ ඉස්සර වැඩිම පුර ඕක කරේ රජවරු මොකද්ද? සුරාමේරේ මජ්ජපමා ගත්තාන. අර අද වගේ කැලෑවල හංගාගෙන තියාගෙන අර සත්තු සර්පියොත් වැටිලා තියේදී එහෙම කරලා පෙරාගත්ත දේ නෙවෙයි. නමුත් මත් වෙනවා නම් ඒක මත්පැන් කියන තැනට මත්ද්‍රව්‍යයක් හැටියට එන්න වෙනවා. එතකොට මිදියුස් ආදි වශයෙන් ඔය අපි අහලා තියෙන ඒවට රජවරු රටින්දි වගේ දේවල් වලට රජවරු ඇබ්බැහි වෙනවා. එයාලගේ ඒක අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? මනස විකෘති වෙනවා. මෙන්න මේ කාරණය මිහිඳුහාඳුරු සිහිපත් කරනවා එතනදී. මොකක්ද ඒ කාරණය? සුරාවෙන් වෙන්වීම. මනස විකෘති වෙන දේවල් පාවිච්චි කිරීමෙන් වෙන්වීමෙන් මම ඒ කාරණා අත්හරිනවා කියලා. දැන් කාරණා පහක් කිව්වහම රජතුමා එතන මං හිතන විදිහට ওই කාරණා පහම රජුරුව අතින් බොහෝ වෙලාවට වෙනවයි කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. රටේ පාලකයානේ යම් වරදක් කළොත් එයාට මරණීය දඬුවම දෙන්න වුණොත් මරණ කෙනා කවුරුන්වත් අන දෙන්නට නේකේ කුසලයේ එන්න ඕන අකුසලයේ හරි. එතකොට එයා කෙලින්ම කියනවා අත දික් කරලා දැන් කපලා දාපම් බෙල්ල කියලා. එතකොට එහෙනම් රජුරුව ඒවට නීතියට එදා කටයුතු කළා. අනිත් ඒවත් ඒ විදියයි. ඒක රජුරුවන්න දැන් අකමැත්තෙන් නමුත් අත්හරින්න වෙනවා. එයා මොකද කිව්වේ? මම මේ කාරණා පහ හදවතට එකඟව පිළිගන්නවා කියන කාරණයක් එක්ක එයා ඒව පිළිගැනීම සමග තවත් 40000ක් පිරිස මේ කරුණ ටික පිළිගත්තයි කියන එක අපේ ධර්මයේ සඳහන් වෙනවා. එතකොට දැන් අපිට පන්සිල් ටික ලැබුණේ ඔහොම. ඊළඟට අර අනෙක් කාරණා ටිකත් ඉතින් ඔය විදිහට පිළිවෙලට ලැබුණා. ඊළඟට අපි ඒ ගැන මං නැවත මුකුත් කියන්න යන්නේ නැහැ. තව කාරණා ටිකක් තියෙනවා. මොනවද ඒ තවත් තියෙන කාරණා ටික? එදා දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අරගෙනනේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරේ. දැන් එනකොට අමුතුවෙන් මේ අපිට මොකවත් ගෙනාවේ නැහැ. හැබැයි ඉතින් ඒ ගෙනාපු ටික අපි බැලුවොත් එහෙම ද්‍රව්‍ය මේ වශයෙන් අර අපේ නෑදෑයෝ අපේ ගෙදරට එනකොට අපිට ගේනවා වගේ ඊට වඩා හරි වෙනස්. අපිට අවුරුදු ගණනාවකට අපේ සසර ගමනට හොඳම ආහාරය ගෙනත් දීලා තියෙන මිහිඳු ආමඳුරෝ. හිතලා බලන්නකො මම මොකද්ද මේ කිව්වේ කියන කාරණේ. ඒක තේරුම් ගන්න. එතකොට දැන් මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජුරෝ අතර ප්‍රශ්න සාකච්ඡා වැලක්ම ගියානේ. දැන් ඉතින් මෙයා දැන් පැහැදිලා හරි සතුටටපත් වෙලා දැන් මෙයා කියනවා දැන් ඔබ වහන්සේලාට ওই කැලේ ওই ගල උඩ ඉන්න බෑ. මේ අපි අපේ සිතුමැදුරේ හොඳට ඉඩ තියෙනවා මේ රජමැදුරේ. ඒ නිසා එහාට වඩින්න ඕන එහෙ වැඩ ඉන්න කියලා. එතකොට මොකද කිව්වේ? එතකොට කිව්වා අපි ගෙවල් ගානේ ගෙවල් වල කාමර ඇතුළට වෙලා ඉන්න පිරිසක් නෙවෙයි කියලා. ගෙවල් වලින් නැහැ කෝ ගිහියොත් එක්ක. එතකොට දැන් රජුරවන්ට වැටහෙනවා. ගිහියොත් එක්ක මේ ඇයට ලැබුම් ගන්නට බැහැයි කියලා. දැන් ශ්‍රේණිකව වෙනම එකක් හදන්න උනා. මම දැන් හදවතට මතකයට එනවද බලන්න පළවෙනියම නිර්මාණය වුණ ගොඩනැගිල්ල මොකද්ද කියලා. මිහිඳු ආමඳුරෝ වැඩියට පස්සේ අර ගල උඩ ඉන්න වෙලාවෙමයි මේ නිර්මාණයත් කරන්නට කරන්නේ රජුරෝ. ඉතින් ඒක අපේ පොත්පත්වල තියෙන අකුරු දෙකක නමක් කාලපාසාද කියලා අහලා ඇතිනේ. ඒක තමයි හදපු පළවෙනි ගොඩනැගිල්ල. ඒකත් අපිට ඉතින් දැන් මිහිඳු හාමුදුරුවෝ නිසා තමයි දැන් පළවෙනිම අපට ගෘහ නිර්මාණය කියන එක එන්නේ කියන එක උතන පැහැදිලි කරන්නේ. මොනවෙන්ද හැදුවේ? හැදුවෙත් මේ ලී දඬු මොකවත් නැහැ. මැටි අනලා මැටි හොඳට පදම් කරගෙන අනලා ඉවරයි. ඊට පස්සේ ගුලි ගෙනල්ලා අර තාප්ප ක්‍රමයට අපි දැන් gadol බඳින්නේ බිත්ති වගේ ඒ විදිහට දැන් මේ හරි හතරැස්සට නෙමෙයි නිකන් අඩ හඳක වගේ හැඩේ වෙන විදිහට
ඒක කරේ ඒ විදිහටයි කියන එක සඳහන් වෙනවා. ඒ අඩහඳක ක්‍රමයට හදපු ඒ ගොඩනැගිල්ල දැන් මැටි ගුලි වලින්මනේ ඔක ගුලි කරලා හදලා තිබුණේ. ඇතුල් පැත්තේ හොඳට ඊළඟට ඒ ගුලි විදිහට නොතිබෙන්න අත් වලින් තුනී කරා කියලා කියන නිකන් අපි කියන්නේ කපරාරු කරනවා වගේ කියලා ඒ විදිහට. එලා ඊට පස්සේ මොකද කරේ? දැන් මේක අමු මැටි ගොඩක් නේ තියෙන්නේ. ඒ හින්දා ඒකේ ලැබුම් ගන්න බෑනේ. ඒ නිසා ඒ කාලේ ඔය දැන් හිටපු කැලෑවෙම තිබුණු වියලි දර කොටන් මහා විශාල දර කොටන් ගෙනල්ලා දාන්න පුළුවන් ප්‍රමාණය ඇතුළටත් දාලා වටපිටාවෙන් දාන්න පුළුවන් ප්‍රමාණය වටපිටාවෙන් තියලා ගිනි තිබ්බා. දැන් මහා විශාල ගිනි ජාලාවක්. ඉතින් ওই ගිනි ජාලාවට අහු වුණොත් මොනවද ඒ විදිහට ඉතුරු වෙන්නේ කියලා හිතලා බලනකො වේලෙන්නේ නැතුව කර වෙන්නේ නැතුව. දැන් හැබැයි කළු වුණා. අන්න කළු වුණ නිසා තමයි කාලා කිව්වේ. ප්‍රාසාදය. ඒ කියන්නේ ගෙදර කියන එක නිසාමනේ අපි ගොඩ නැගිල්ලක් කියන එකනේ. ඒක කාල ප්‍රාසාදය කියලා නම ඇති වුණා. ඉතින් උතනින් තමයි පටන් ගන්න නිර්මාණ ශාස්ත්‍රය. මේ විදිහට දැන් අපිට පන්සිල් ලැබුණා, ඊළඟට තෙරුවන් ලැබුණා, පන්සිල් ලැබුණා, ඊළඟට උපාසකයෙක් කියන්නේ කවුද කියන එක පෙන්වුවා, පැවිද්දෙක් පෙන්වුවා. ඊළඟට දැන් මෙන්න මේ පැත්තට එනවා. මොකද්ද? අපේ සංස්කෘතිය නිර්මාණය වෙන පැත්තටත් එනවා බෞද්ධ සංස්කෘතිය. අපිට එකක් එහෙම එකක් තිබ්බේ නැහැ. දැන් බෞද්ධ සංස්කෘතිය නිර්මාණය වෙන්නේ කොතනද කියලා හොඳට බලන්න. පළවෙනි එකෙන්ම නිර්මාණය වෙන්නේ මොකෙන්ද? පන්සිල් වලින්. පන්සිල් වලට අන්තර්ගත වෙන දේවල් අරගෙන බැලුවාම අපේ සංස්කෘතිය ලස්සන වෙනවද නැද්ද? දැන් ඒක මිනිස්යාටනේ. ඔබ ගිහියෙක්. ඔබේ ගිහි ජීවිතේට අර කාරණා පහ එකතු කරනකොට හරියට ඔබ රත්තරන් රිදී මුතුමැණික් වලින් හදාගත්ත ආභරණ පහක් ඔබේ කයට පැළඳුවා වගේ නෙමෙයිද? මොන තරම් ඔබ ලස්සන වෙනවද? එයි බාහිර ලෝකෙට ඔබ මහා කරදරයක් වෙනවද නැද්ද ඔය පහ ඔබ ක්‍රියාත්මක කළොත්? ඒ කියන්නේ පන්සිල් නෙවෙයි කඩ කරන පහ ක්‍රියාත්මක කළොත් ඔබ සමාජයට කරදරයක්ද නැද්ද? මහා විශාල හානියක් කරදරයක්. එතන තියෙනවා මේ අම්මා මේ තාත්තා මේ අක්කා යන අංගිමල්ලි ඔය අපි කියන නෑදෑකම් එකක්වත් ඔය පන්සිල් කඩ කිරීම ඇතුලේ නෑකම් නෑ. එහෙනම් සංස්කෘතිය හැදෙන්න මූලික වෙන්නේ මුල් වෙන්නේ ඔතනයි කියන එක ඊළඟට පැහැදිලා. ඊළඟට මිනිස්සයා කියලා කියන්නේ කවුද කියන එකත් මිහිඳුහාඳුරෝ පෙන්නනවා. රජුරෝ අහනවනේ මොනවද බුදුහාඳුරෝ දේශනා කරපු ධර්මයේ මොනවද දුන්නේ මොනවද ගෙනාවේ කියලා. එතනදී බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ගෙනාපු ධර්මයේ තේරම ඔතන දේශනා කළේ නැහැ. එතන දේශනා කරන ඔබ අහලා තියෙනවා තුල්ලහත්ති පදෝපම සූත්‍රය තමයි මුලින්ම දේශනාවට ලක් වෙන්නේ. තුල්ලහත්ති පදෝපම සූත්‍රය. ඒක ඇතුලෙන් පළවෙනි දේශනේ ආරම්භ වෙනවා. එතනින් පස්සේ විවිධ දේශනා අපේ රට තුල ඇති වෙනකොට මොකද උනේ? ඒ බණ අහන පිරිස දැන් බණ අහන විදිහත් කියලා දුන්නා. හැබැයි ඉතින් අනිත් දේවල් ඔක්කොමත් අපි හිතනවා අපිට දේශනා කරපු දේවල් අපි පිළි අරන් තියනවා. අදටත් අපි දකින දුර්වලම දේ තමයි බණ ඇසීම කොහොමද කරන්නේ කියන එක අපේ දායකයෝ එහෙම නැත්නම් අපේ බෞද්ධයෝ තේරුම් අරන්නේ. අපිට මේ ලෝකේ ඔය ධර්මයේ දේශනය කියන එක නේද උත්තම පින්කම බවට පත් වෙන්නේ. උත්තම පින්කම ඒක. එදා මිහිඳුහාඳුරෝ තමයි ඔය කාරණා මතක් කරේ මොකද්ද? සුනාත ධාරේත චරාත ධම්මේ. අහන්න ඕන. අහලා වැඩක් නැහැ නිකන්. ධාරේත දරා ගන්නට ඕන ඒක. ඊළඟට හැසිරෙන්න ඕන. කවුද ඕක කරන්නේ? කවුද ඕක කරන්නේ? කාටද කියන්න පුළුවන්? අත උස්සලා කියන්න පුළුවන් මම මේක කරනවා හරියටම කියලා. එහෙම කරා නම් පින්වත්නි එකම ධර්ම දේශනාවෙන්ම ඔබ මඟඵල ලැබුව කෙනෙක් බවට පත් වෙන්නේ. ඒ නිවැරදි ක්‍රමයට හොඳින් ධර්ම ශ්‍රවණය කළාගෙන. එතකොට දැන් මිහිඳුහාමුදුරන්ගේ දේශනාව තුළින් අපි ධර්මයේ කියන එක තේරුම් ගත්තට මොකද අද දක්වාවත් අපි බණ අහන්නේ කොහොමද කියන එක ගැන නම් දන්නවා. දැනගත්තට ක්‍රියාත්මක අපි දකිනවා. සමහරලාට මාධ්‍යෙත් අපි දකිනවා. සමහර අය බණ අහනවා, සමහර අය කතා කරනවා, සමහර අය එතනින් නැගිට එහාට මෙහාට යනවා.
ඉතින් ඒව ඇත්තටම අශෝභනයි. ඊළඟට ওই ගෙවල් වල අපි ධර්මදේශනා වලට ගියාම යනකොට නම් 500ක් 1000කට ආසන්නව ඉන්නවා. හැබැයි බණහන වෙලාවේ අපිට හිතෙනවා මෙතන මොකක් හරි වෙනත් උත්සවයක් තියෙනවද දන්නේ නැහැ කියලා. එළියේ ගෝසාව වෙනයි. සමහරු අර කාඩ් කුට්ටම් අරගෙන එව්ව ගහනවා. සමහරු අර කැරම් බෝඩ් ගහනවා, දාන් අඳිනවා. තව කොටසක් ලොකු සාකච්ඡාවක අර ගේ ඇතුලේ ඉන්න 10ක් 15ක් බණහනවා. එතන ධර්ම දේශනාවක් සිදු වෙලා නැහැ. ආමුදුරු බණ දේශනා කරන්න ඇති. බණ අහපු කෙනෙක් නැයි. අර ඉඳගෙන හිටපු මිනිස්සුන්ට බණ අහන්න හම්බුන්නේ නැහැ. මේ මිනිස්සු බණ අහන්න කියලා ඉඳගත්තාම අර වටපිටෙන් එන ගෝසාව වැඩි මේ දේශනයට වැඩි. ඉතින් මේ මිනිස්සුන්ගේ ඔළුව එතන විකාර වෙන අන්තිමට මේ මිනිස්සු කල්පනා කරන ඉදා වැටෙනවා. අහපු බණකුත් නැහැ. උන්නෝක ඉතින් එහෙම මිහිඳුහාමුදුරු ගෙනාපු දේවල් සේරම අපි හරියට තේරුම් අරගත්තා. අපි ක්‍රියාත්මක නොකරන එකම දේ ධර්මයේ ඇසීම පිළිබඳ ඒ කාරණා ටික. මේක හදාගන්න තාක් කල් අපේ පින්නතුනි ඔබට නිවන කෙසේ වෙතත් අඩුම තරමේ සෝවාන් කියන ඵලයකවටවත් එන්න බෑ කියන එක මතක තියාගන්න. මොකද දන් දුන්න පමණින් නිවන් දැක්කේ නෑ. තේරුම් ගන්න. ඊළඟට භාවනා කළත් පමණින් නිවන් දැක්කේ නෑ. ඔය ඔක්කොටම ඕන කරන මුල්ම කාරණේ මොකද්ද? ධර්මය. ධර්මයේ තුල නෙමේ සේරම තියෙන්නේ. ඒ දේ හරියට තේරුම් නොගෙන දැන් ඔය වර්තමානයේ අද ඉන්නවා අපිට ඇත්තටම මේ භික්ෂුන් වහන්සේලා හැටියට කියන්න ලැජ්ජයි. සමහර අයත්ගේ තෙරුවන් කවුද කියලා ඇහුවොත් දන්නේ නැහැ. පන්සිල් මොනවද කියලා ඇහුවොත් පිළිවෙලට කියන්න දන්නේ නැහැ. අටසිල් සමාදන් වෙන ඇත්තා අටසිල් කියන්නේ මොනවද මේ අටට ඇතුළත් අන්තර්ගතය කියලා ඇහුවොත් කියන්න දන්නේ නැහැ. අපි තේරුම් ගන්න ඕන අපේ පින්වත්නි. බුදුහාමුදුරන්ගේ ධර්මයේ මිහිඳුහාමුදුර අපිට අරගෙන එන්නේ වෙන මොකවත් අපිට ගෙනාවේ නැහැ. ගෙනාවේ ධර්මය. එතකොට මේ ධර්මය බෙදලා යන්නනේ ආවේ. ධර්මයෙන් අපිව හදලා යන්නනේ ආවේ. ඊළඟට එදා රජුරෝ ධර්මය අහනවා. අනික් පිරිසත් ධර්මය ඇහුවා. එදා ඉඳන් මෙදා දක්වා අපේ රට තුල දැන් අන්න රජුරු ප්‍රධානියා රටේ ප්‍රධානියා මේක පිළිගත්තා. එයා ඒක අවබෝධ කරගත්තා. ඒ නිසා අනිත් අය රටවැසියෝ ඒක අනුගමනය කළා. ඒ ක්‍රමේ තමයි තාමත් යන්නේ. ඉතින් වර්තමානයේ බැලුවොත් දැන් අපේ බුදුදහම දැන් වර්තමානයේ ලංකාව ඇතුලේ කොහොමද තත්ත්වය? විවිධ වෙලා නැද්ද? එක එක විදිහෙන් අපි කිව්වොත් අර මෝස්තර වෙලා නැද්ද කියලා බලන්නකො. සමහරෙක් කියනවා අපි අරහත් භාවයටපත් වෙලා. මම බුදු වෙලා. සමහරු කියනවා. ඊළඟට කියනවා මම අහවල් මගපල වලටපත් වෙලා. පින්වත්නි බුදුහාමුදුරුවෝ කවදාවත් මම බුදුන් කියලා කියන්නේ ඒක අවස්ථාවක් යෙදෙයි. ඒ යෙදෙන තැන අවබෝධයක් ඇති කෙනා දුටු තැන ඒ කරන කටයුතුත් එක්කයි ඒක එහෙම වෙන්නේ. රහත් වෙච්ච කෙනෙක් කවදාවත් කියන්නේ මම රහතන් වහන්සේ කෙනෙක් කියලා. ඉතින් ඔබ දන්නවනේ අර සමහර රහතන් වහන්සේලා පින්ඩපාතේ වඩිනකොට සමහර අවස්ථාවලදී මිනිස්සු දන්නේ නැහැනේ මේ රහතන් වහන්සේ කෙනෙක් කියලා. ඉතින් සමහර ක්‍රියාකාරකම් එක්ක රහතන් වහන්සේලාට යම් ගැටලු ඇති වෙන විදිහට කටයුතු කරලා තියෙනවා. ඉතින් එතනදී එහෙමනම් කියන්න තිබුණානේ මම රහතන් වහන්සේ කෙනෙක්. ඒ හින්දා ওই විදිහට ඇසිරෙන්න එපා පින්නත කියලා කියන්නේ. එහෙම කියන්නේ නැහැ. කවුරු හරි ඇහුවොත් ඔබ රහතන් වහන්සේ කෙනෙක්ද කියලා එතකොට ඒක කියාවි. එහෙම නැතුව දැන් එහෙම නෙවෙයිනේ. දැන් නිලතල ලැබිලා තිබ්බොත් එහෙම මොකද කියන්නේ? මම තමයි මේ අහවලා මම මේ විදිහයි මගේ වැඩපිළිවෙල. ඔන්න ওই විදිහට යන්නේ. එතකොට එදා එහෙම නෙවෙයි. මේ දුහාමුදුරුවන්ගෙන් අපට ලැබිච්ච දායාද ඇතුලේ අපේ සංස්කෘතියට ඕන කරන ගුණධර්ම ගොඩාක් තිබුණා. දැන් බලන්නකෝ ඇඳුම ගැන හිතන්නකෝ. අපි ලංකාවේ ඇඳුම අපිට ජාතික ඇඳුමක් නැද්ද කියලා බලන්න. තියෙනවා. පිරිමි අයටත් තියෙනවා, ගැහැණු අයටත් තියෙනවා. අපිට ජාතික ඇඳුමක් තියෙනවා. ඊළඟට අපි හැබැයි ඒක අඳිනවද මන් දන්නේ මගේ වයසේ හැටියට මේ වෙනකොට හරි අතලොස්සක් ඔය අතරතුර ඒකක් දැන් නාකි වෙලා ගිහිල්ලා වයසකම කෙනෙක් අඳිනවා ඇරෙන්න අපි දකින්න වෙන කාගේවත් ඊළඟට ඒ අපේ ජාතික ඇඳුම තියෙනවා
තාමත් අපේ පන්සල් ඇතුලේ ඒ කියන්නේ දහම් පාසල. ඒකත් ඉතින් එක එක වෛවාරණ දේවල් කරලා මේ බෞද්ධයෝ ඉතින් කවුරු කරාද කියන්නේ අපි දන්නේ නැහැ. සුදු වත කියලා කියන්නේ හිතලා බලන්නකෝ වස්ත්‍රයේ සුදුයි කියන්නේ ඒ වස්ත්‍රයේ කෙනෙකුගේ සුදු වස්ත්‍රයක් ඇඟට වැටුණයි කියන්නේ ඒ මිනිස්සයත් අභ්‍යන්තරයත් සුද්ධවන්තයෙක් වෙන්න ඕනද නැද්ද? එයා සුද්ධවන්තයෙක් වෙන්නට ඕන. ඊළඟට එයා සුදුවතින් සැරසුණාන් පස්සේ දකින්න ඕනෑම කෙනෙක් එයාගේ ගමන බිමන දිහා බලනවා. ගමන බිමන සංවරශීලී. ඒ පුද්ගලයා කතා බහ බලනවා. හරි ප්‍රියශීලී වචන. හැසිරීම කෙනෙකුට ප්‍රියමනාපයි. එතකොට මොකද කියන්නේ? අනේ යා හරි හොඳයි සිල්වතෙක්. එතකොට මේ පුද්ගලයා බලන්න සමාජයේ මොනතරම් පිළිගත් කෙනෙක් බවට පත් වෙනවද කියලා. ඕනෑම කෙනෙක් දැන් අපි දන්නවා සමාජයේ අපි සමාජයක් අරගත්තොත් කොටස් කෙරුවොත් එහෙම ඕකේ ඉතින් විවිධ දේවල් නේද? සුරාවට ඇබ්බැහි වෙච්ච ඒ වගේ චණ්ඩිකම් කරන ඉහළම පිරිසක් ඉන්නවා. ඊළඟට තවත් ඔය මත්ද්‍රව්‍යයන් වල පොඩි බැඳගෙන කරන පිරිසක් ඉන්නවා. ඊළඟට දුසිරිත් දුරාචාර වලට ඉන්න පිරිස් ඉන්නවා. ඔය අතරේ සුසිරිත් කියන ගුණධර්ම රකින්න කණ්ඩායමකුත් ඉන්නවා. අපි හතරකට අරගෙන ඕක බැලුවොත් එහෙම අර සුසිරිත් ගුණධර්ම කියන පුද්ගලයෝ පිළිබඳව සමාජයේ කිසියම් වූ මනාප බවක් තියෙනවා. කැමැත්තක් තියෙනවා. ඉතින් ඒක තමයි මිහිඳුහාමුදුරුවෝ අපට පෙන්වුවේ. ඒක බුදුදහමේ අන්තර්ගතය. බුදුදහම හරියට අවබෝධ කරගත්තා නම් බුදුදහම හරියට තේරුම් ගත්තා නම් ඒ දහම ඇතුලේ තියෙන දේවල් මොනවද කියලා අධ්‍යයනය කරා නම් අපේ පින්වත්නි බුදුදහම තමයි ලෝකයා සනසන්න පුළුවන්. ඒක අපි කියන්නේ ඒකනේ මෙලොවත් සැනසීම තියෙනවා පරලොවත් සැනසීම කියලා. මෙලොව සැනසීම ගැන තමයි මම මේකේ සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය කියන එක මෙලොව සැනසීම. ඒක ඇතුලේ බෞද්ධ සංස්කෘතිය ඇතුලේ අද කලවම් වෙලානේ තියෙන්නේ. නැති දෙයක් නෑනේ ඒකේ. හැබැයි නියම බෞද්ධ සංස්කෘතිය ඇතුලේ අර සිල්වන්තකම, ගුණවන්තකම, දුසිරිත් වලින් තොර බව, සුසිරිත් ගුණධර්ම වලින් පිරිච්ච බව දැන් අපි හොඳටම දන්නවනේ. දැන් අපි පන්සලට යන්නේ පන්සල තමයි තෝත යන්න නේද? බෞද්ධ සංස්කෘතියේ පන්සලට යනකොට අද වර්තමානයේ මොකද වෙලා තියෙන්නේ? මේ පින්කමක් තියෙනවා එදාට මේ සුදු රෙදි ඇඳගෙන එන්න ඕනේ. හාමුදුරුවෝ කියන්න ඕනද නැද්ද? කියන්න වෙලා තියෙනවා. අපි මන් දන්නේ අපිට එහෙම වෙලා තියෙනවා. පින්කමක් තියෙනවා මේ කවුරු සුදු වතින් සැරසිලා එන්න. ඇයි? නැත්තම් මේක මොකවත් නැහැ. අර උත්සව ශාලාව වගේ, මඟුල් ගෙදරක වගේ. දාන්න තියෙන අඳින්න පළඳින්න තියෙන ඔක්කොම ටික පටලගෙන ඔක්කොම ටික දාගෙන විසිවිත්තර කරගෙන එනවා. ඉතින් ඒක අපේ බෞද්ධ සංස්කෘතියට විරුද්ධද නැද්ද කියලා බලන්න. පන්සල කිව්වේ බෞද්ධයාගේ මුදුන් මල්කඩ. ඊට එහා එකක් නෑ. ඔබේ මනස ඔබ දැන් මම මේ කියන කාරණේ හිතන්නකො. මම මේ දැන් මේවා මේ කියන්නේ මිහිඳුහාමුදුර අපිට ගෙනත් දීපු දේවල් වල ඇතුළාන්තේ මං කියන්නේ. උන්වහන්සේව කෙටියෙන් අපිට දුන්නට ඒ දීපු දේවල් වල ඇතුළාන්තේ. දැන් පන්සල කියලා කිව්වහම අපිට එකපාරට මතක් වෙන්නේ චෛත්‍ය, බෝධිය, බුදුහාමුදුරුවෝ, පන්සලේ ඉන්න හාමුදුරුවෝ. ඒ කියන්නේ බුදු පිළිම. ওই ටිකනේ මතක් වෙන්නේ. ඒ දකින්න අපේ මනසට පේනවා ඒක. ඊට පස්සේ හරි ආසයි එතෙන් යන්න. හඳ පායලා තියෙන දවසක සුන්දරත්වය පේනවා. එතන ඒ සුන්දරත්වයේ තියෙන තැනට ඔබ සුදුවතින් සැරසිලා මල් වට්ටියක් අරගෙන ඔබ එතෙන් යනකොට ඒ සුන්දරත්වයේ දෙගුණ තෙගුණ වෙනවද නැද්ද? තවත් සුන්දර වෙනවා. එතකොට ඔබේ මනසට මොකද වෙන්නේ? අර වෙනස් වෙලා තිබිච්ච අවුල් වෙලා තිබුණු දුඟද හමමින් තිබුණ මනස සුවඳවත් වෙනවද නැද්ද? පිරිසිදු වෙනවද නැද්ද? මොන තරම් වෙනසකටපත් වෙනවද බලන්න. අන්න බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන වටිනාකම හරියට තුවාලයකට හොඳ ඔසුවක් දුන්නා වගේ. අන්න එතකොට දැන් මේ මනස පිළිබඳව ඒ පුද්ගලයා පිළිබඳව අපිට ඒ තුල තියෙනවා මොකක්ද ඒ තුල තියෙනවා කියලා මම කිව්වේ. අපි දැන් පන්සල කියන තැන තෝරගත්තාම එතෙන්ද යන සංවරශීලී ක්‍රමයක් තියෙනවා. ඒක සංස්කෘතිය කොටසක්. ඊළඟට ඔබ මඟුල් ගෙදරට යන තැන එතන ඔබ ඕන විදිහකට යන්න හැබැයි විලිබිය වහගෙන යන්න. විලිබිය කියන ඒවා වැහෙන විදිහට යන්න. බොහෝ තැන්වල මේ මංගල කියන තැන මංගල කියලා කියන්නේ යහපත් කියන එක. අපේ අය එකව මංගල කරනවානේ. ඒක යහපත් වෙන්න ඕනේ. එතින් යනකොට
සමහර ඇත්තෝ අඩ නිරුවතින් යනවා. සමහර කාන්තාවෝ මේ වැරදි විදියට තමයි ඒ තැනට යන්නේ. Taman ලස්සන වෙනවා කියලා හිතුවා නම් අඩ නිරුවතට. ඒකත් අපේ සංස්කෘතියේ වැරදක්. ඒ සංස්කෘතිය තුල තියෙන එහෙම එකක් නෙවෙයි. අපි බෞද්ධයෝ අපි අපේ ශරීරයේ වැහෙන්න ඕන සියල්ල වහගෙන බුදුහාමුදුරුවෝ ඇතුළු ඒ ධර්මයේ පිළිගත්ත සියලුම දෙනා හැමයි. දැන් හාමුදුරුවෝන්ගේ බලන්නකෝ. මේ සම්පූර්ණ ශරීරය හොඳට එකම වස්ත්‍රයකින් වැහෙනවා. එතකොට ඔබ තේරුම් ගන්න ඕන. ඔබේ උත්සවය මොකද්ද කියන එක විතරයි ඕන. ඔබ එතනට යනකොට ලස්සන ඇඳුමක් ඇඳගෙන දැන් පන්සලට මල් වැටිච්ච ඒවා අඳින්නේ නැහැ, ඉදි ගහපුව අඳින්නේ නැහැ, පාට පාට ඒවා නෙමෙයි අඳින්නේ සුදු වතනේ. සුදු වතට පටහැනි විරුද්ධ අනිත් ඒවෙන් ඔබට ගැළපෙන විදියට හදාගත්ත ලස්සන ඇඳුමක් ඇඳගෙන ඔබ මංගල කියන තැනට යනවා නම් මගුල් ගෙදරට යනවා. එතනත් ලස්සන වෙනවද නැද්ද බලන්න. මගුල් ගෙදර කියන්නේ මනමාලිය. ඒ අය හිටියට වඩා ලස්සන කරන තැනක්. එතන ලස්සන උත්සවයක් තියෙන්නේ. දැන් වර්තමානයේ අපිට අහන්නත් ලැබෙන අපි දැකලත් තියෙන ඒ තැන්වල හරිය ගැටලු. ඇයි? අවබෝධයකින් තොරව ධර්මානුකූලතාවයෙන් බැහැරව එතෙන්ට ගියා. එතෙන්ට ගිහිල්ලා මොකද කරේ? දැන් හුඟක් අය කියනවනේ මේ මංගල කියන තැන අනිවාර්යෙන් අර දුසිරිත් තියෙන්න ඕනේ. මොනවද දුසිරිත්? දුසිරිත් ඇති වෙන්නේ කොහොමද? සුරාවතෙන්ට අත්‍යවශ්‍ය වෙලා නැද්ද? අපේ තියෙන දැන් සමහර අපිටම කියනවා අපි අහනවා ඉතින් අපේ හාමුදුරනේ ඉතින් ඒක නොතිය බෑ. ඒක නැත්තම් එන්නේත් නෑ. ඇවිල්ලා තියෙන එක කාලා ওই රුපියල් 100ක් හරි 500ක් 1000ක් තියලා යනවා. අරවා තිබ්බොත් ටික වැඩිපුර දීලා යනවා. දැන් එතකොට තමන්ගේ දුවගේ පුතාගේ අර ආවාහ විවාහ කටයුත්ත නෙවෙයි එතන බලාපොරොත්තු වෙන්නේ ඒ දෙන්න විකුණලා කීයක් හරි හොයාගන්න. එතනදී කමන්නේ මිනිහෙක් කපල මැරුවත් එන්නත් පිහියකින් එන්නත් කමක් නැහැ මඟුල් ගෙදරනේ. මඟුල් ගෙදර. ඉතින් ඒකට තේරුම් ගන්න ඕන අර දියණියට අර පුතණුවන්ට ඇති වෙච්ච අවනම්බුව ඔවුන්ගේ මලගේ මිනිස්සු එහෙමද කියන්නේ. ඔවුන්ගේ මල ගෙදර දවසේනේ අර අහවලා මැරුවේ ඒ විදිහට. ඒකට දැන් මේ අපේ දහමට අපි එකඟ වුණා නම් ඒ මංගල කියන අවස්ථාවේ අවමංගලයක් වෙන්න බෑ. ඒ නිසා සංස්කෘතිය එතන රැකෙන්න ඕන. ඊළඟට රෝහල කියන තැන රෝහලට අදාළව අපට සංස්කෘතියක් තියෙනවා. පාසල කියන තැන බලන්න කොච්චර ලස්සනද කියලා ඔබට එකපාරටම ඔබේ මනස යන්න ඇති ඔබේ පාසල් අවදියට. අපි කොහොමද ඉස්කෝලේ ගියේ? ඒ මනස අපිට අද මැවිලා පේනවා. ඒ ඇතුලේ තිබුණ නීති රීති මාලාව බලන්න. අපි කිසියම් නීති රීති මාලාවකට ඉස්කෝලේ කටයුතු කළේ. ඉතින් ওই විදිහට අපි කල්පනා කරලා හොඳට තේරුම් අරගන්න උත්සාහ කරන්න ඕනේ. ඊළඟට පින්වත්නි මිහිඳු හාමුදුරුවෝ නිසා අපිට ලැබිච්ච තවත් බොහෝ දේවල් තියෙනවා. මම පාසල ගැන මතක් කළානේ. අක්ෂර පිළිබඳව අපිට අවබෝධයක් තිබුණේ නැහැ. මිහිඳු හාමුදුරුවෝ තමයි අපිට අක්ෂර මාලාව එහෙම නැත්නම් ඒ ආభాෂය තමයි අපි ලබාගත්තේ. අද වර්තමානයේ අපි බැලුවොත් පාලි කියන අකුරු ටික සිංහල අකුරු තියෙන්නේ. වචනේ තමයි තේරුමේ වෙනස තියෙන්නේ. අපේ සිංහල වචනේ අපි පාලි වචනේ නෙමේ අපි වචන අකුරු අරන් තියෙන පාලි අකුරු සිංහල කියලා. එතකොට මේ සිංහල අකුරු වල තියෙන ගැළපීම පාලිත් එක්ක එකතු වෙනවා. වෙන රටවල් වල ඔය පාලි කියන ඒවා ඉංග්‍රීසියෙන් ලියලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ රටේ භාෂාවට එයාලා හදාලා තියෙනවා. ඒතුන් දැන් අපි පාලි පොත්වල එහෙනම් අපි බුදුදහමේ ආభాෂය තියෙන අක්ෂර මාලාවක් අපිට හඳුන්වලා දීලා තියෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. උන්වහන්සේ නිසා තමයි අපිට අක්ෂර නිර්මාණය වුනේ. ඊළඟට පින්වත්නි දැන් අපිට කාලය අඩුයිනේ දීර්ඝ වෙලාවක් බණ කියන කාලයක් නෙවෙයි. අපි ඊළඟට හිතලා බලන්නකෝ මම අර ගෘහ නිර්මාණ ශිල්පයක් ගැන කිව්වා. දැන් ඔබ මිහින්තලේ ගැන හොඳටම දන්නවා. දැන් ඔයගොල්ලන්ගෙන් ඇහුවොත් අනේ මොකද්ද ඔය මිස්සක පවුව කියන්නේ කියලා. මිස්සක පවුව. ඕකේ මොකක් හරි ලොකු තේරුමක් තියෙන්න ඕනනේ. මිස්සක පවුව කියන්නේ මොකද්ද? පර්වතයක් තමයි. මොකද්ද පර්වතේ? මිස්සක පරුව. ඒක කියලා තමයි කියන්නේ. එහෙනම් මිශ්‍ර වෙලා හැදිච්ච පර්වතේ මොනවද මිශ්‍ර වෙලා තියෙන්නේ? ගල්, වැලි, පස් මිශ්‍ර වෙලා නිර්මාණය වෙච්ච නිසා කියනවා මිස්සක පවුව කියලා. එතකොට එතනින්නේ මේ සියල්ල ආරම්භ වෙන්නේ. ඊළඟට අර ලෙන් පිළිබඳව ඔබ මිහින්තලයට ගිහිල්ලා තියෙනවා නම්
68ක් ලෙන් තියෙනවා. 8 සැට ලෙන් කියලා. ඒවා මොනවද? මිහිඳු හාමුදුරුවෝ ඇතුළු රහතන් වහන්සේලා වැඩ සිටිය ස්ථාන හැටියට හඳුනාගෙන තියෙනවා. එහෙමනම් පින්වත්නි අපි තේරුම් ගන්න ඕන අපි බෞද්ධ අපේ රටට අපිට ලැබිලා තියෙන සියලුම අද මේ අපි ක්‍රියාත්මක වෙන සියලුම දේවල් මිහිඳු හාමුදුරුවන්ගේ දේශනාවට අනුව රටේ පාලකයා වෙනස් කරගෙන ඒ අනුව තමයි අපි සකස් වුනේ. ලංකාව ලෝකේ මේ බුදුදහම තියෙන හොඳම බෞද්ධයෝ ඉන්න එකම රට බවට කාලයක් මේ ලෝකයේ පිළි අරන් තිබුණා. හැබැයි ඒ ගෞරවනාමය අදත් අපට තියෙනවා. නමුත් අපි ඒ නම තියාන හිටියට මොකද වැඩක් නැහැ. ඇතුළ හිස් නේද? දැන් මුට්ටිය වහලා තියෙනවා බත් මුට්ටිය කියලා අපි ඒකට කියනවා. ඇරලා බැලුවම මේකේ බත් නැත්තම් වැඩක් නැහෙනි. එහෙනම් ඔබ මතක තියාගන්න. අපිට වැදගත් වෙන්නේ මොකද්ද? අපි බෞද්ධයෝ නම් අපි හදවත් පුරෝගන තියෙන්න ඕන. ඒ බුදුහාමුදුරුවන් ගමන් කරපු මගේ ගමන් කරලා අපි එකතු කරගත්ත දේවල්, ඇහිඳගත්ත දේවල්. අපි දැන් සමහරක් වෙලාවට අපේ අම්මලා ඉස්සර කියනවනේ දේවිවරුලා එහෙම පළවැල නෙලන්නට ගියා කියලා. ඒ ගියාම එක දෙයක් නෙවෙයි අහුවෙන කණ්ඩ පුළුවන් කියන දේවල් හැම දෙයකින්ම අර පැස කියන එකට කඩාගෙන දාගෙන අරගෙන එනවා. ඒ වගේ බුදුදහම කියන එක ඇතුලේ තියෙන හොඳ දේවල් නරක දේවල් දහමේ නෑ. හොඳ දේවල් අපිට තේරුම් ගන්න පහසු දේවල් ටික ඔක්කොම ඉස්සෙල්ලා පින්වත්නි අපේ ජීවිතවලට අපි එකතු කරගමු. මිහිඳු හාමුදුරුවෝ නිසා තමයි ලංකාව බෞද්ධ ලංකාවක් ඇටියට ලෝකේ හොඳම දහම පවතින පිරිසිදුම බෞද්ධ රට බවට ලෝකයා පිළිගන්න මූලික උනේ අපේ පින්වත්නි මිහිඳු මහරහතන් වහන්සේ. එනිසා තව කරුණු ගොඩාක් තිබුණත් කාලයත් එක්ක අපි එකඟ වෙන්න ඕන කාලයට. එනිසා දැන් කල්පනා කරගන්න අපිට බුදුදහම මිහිඳු හාමුදුරුවෝ ලබා දුන්නා කියලා අපි ආඩම්බර වෙන එක නෙමෙයි කරන්න ඕන. මිහිඳු හාමුදුරුවෝ අපට උගන්වපු දේශනා කරපු ඒ ධර්මය අපි හැමෝම කවුරුත් පැවිදි ගිහි කියලා වෙනසක් නෑ. අපි ඔක්කොම බැලුවාම එකම ගොඩක ඉන්නේ. එකම ගොඩකට අපි වැටිලා ඉන්නේ. ඒ නිසා අපි ඒ තමන්ගේ தත්වයක් තේරුම් අරගෙන අපි ධර්මානුකූල වෙමු. අපිට නිවන කියන තැනට යන්න පුළුවන් ක්‍රමය තමයි දාන සීල භාවනා. ඒ අතරේ භාවනාව කියන කාරණේට අපි සීලයත් එකතු කරගෙන ධර්මයත් එකතු කරගෙන අපි යන ගමන යන්න ගොඩාක් වෙහෙසෙන්න වෙනවා. අපි බොහෝ වෙලාවට හැමෝම කියන්නේ නිවන දුරයි කියලා. නෑ පින්වත්නි. නිවන දුර නෑ, නිවනට අපි දුරයි කියන එක මතක තියාගන්න. එයි අපිනේ වරද්දගෙන තියෙන්නේ. ළඟ පාර තියෙද්දි අපි වටපාරෙන් යනකොට ඈතයි තමයි. ඒ නිසා මේ අද දවසේ මේ උතුම් පොසොන් පෝය දවසේ අපේ පින්නතුන් හිතට අදිටනක් ඇති කරගන්න මිහිඳු හාමුදුරුවෝ වෙතින් අපට ලැබුණ දේවල් සරලව ටිකක් හරි ලැබුණා. ඒ ලබාගත් ටික ඒ දේශනා උන ටික මම මගේ ජීවිතයට සම්බන්ධ කරගෙන අඩුම තරමේ තිසරණගත පංචශීලයේ මම අද පටන් හොඳින් ආරක්ෂා කරගෙන මගේ මෙලොව පරලොව ජීවිත යහපත් කරගන්නට ඒ වගේම අන් අයට මම ආශිර්වාදයක් වෙන්නට ඒක අවස්ථාවක් වෙනවා. ඒ අනුව මම ක්‍රියාත්මක වෙනවා කියන අදිටන ඇති කරගන්න. එතකොට ඔබට නිවන සඳහා යන මඟ පෙනේවි, එලිපෙහෙල වේවි කියන කාරණය සිහිපත් කරමින් කාලයේ මේ වෙලාවේ අපට අවසන් වෙනකොට ධර්ම දේශනාව මම නිමා කරනවා. හැමදෙනාම ඕනෑකමින් ශ්‍රද්ධාවෙන්, භක්තියෙන්, ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කළා. ලබාගත් උදාරතර කුසලානිසංසය ඔබ මෙලොවට ජනිත කරපු ඔබ හැදූ වැඩූ පෝෂණය කළ මේ වෙනකොට ඔබෙන් වෙන් වෙලා ගොස් මිය පරලොවගේ ඔබේ දෙමව්පියන් ඇතුළු ඥාති හිතයි සිහියට නගාගෙන ඒ හැම දිනාට මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න. මටත් යුතුයකමක් තියෙනවා. මම මේ ලෝකයට ජනිත කරලා සම්බුද්ධ ශාසනයට පූජා කරලා වසර 24කට උඩදී නිදන ප්‍රාප්ත මගේ දයාබර මෑණියන් සිහිපත් කරලා එතුමියගේ පරලෝ ජීවිතයට මේ දේශනාමය කුසලයේ අනුමෝදන් කරනවා. බණ ඇසූ ඔබ හැම දිනාගේ නම් ගොත් වලින් පරලෝකීය සියලු දෙනාටත්
මේ පින් එකසේ අත්පත් වීමෙන් මෙලොව පරලොව යහපත සැලසී සංසාර දුක්ගිනි නිවි කෙලවර උත්තම නිවනින් සැනසෙන්න මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ලෝකයේ ශාසනය ඔබ අපි රකින්න මහේසාක්‍ය අල්පේසාක්‍ය සියලු දෙවියෝ අපවත් සම්බුද්ධ ශාසනයත් රටත් ජාතියත් ආරක්ෂා කරත්වා දෙව් විසුරු කෙලවර දෙවියන් අමා මහ නිවනින් සැනසේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරන්ති.